ඔබේ මගේ ජීවිතේ අපි දේවල් පරිත්‍යාග කරනකොට, කාට හරි උදව්වක් කරනකොට, විශේෂයෙන්ම දේවස්ථානයේ කැටයට ගියක් හරි දානකොට, ඒ දාන පඬුර මගේ එදිනදා ජීවිතයට බලපෑමක් වෙන්නේ නැත්නම් ඇත්තටම අපි කරන්න බොරුවක්. ඒ මොකද අද දේව වචනේ උන්වහන්සේ එහෙම දැනන පරිත්‍යාගයක් කරපු අම්මා කෙනෙක්ව වැන්දබුවක්ව ප්‍රශංසාවට ලක් කරනවා. ඇය සතු දෙවිච්ච එකම තඹසල්ලි දෙක ඇය දෙවියන් වහන්සේට පූජා කරනවා. එතන තියෙන්නේ මේ ඇය කොච්චරක් දුන්නද දීපු ප්‍රමාණය ඒ කිසි දෙයක් නෙමෙයි. සම්පූර්ණ ඇයගේ ජීවිතයේ යැපීම රඳා පවතින්නේ ස්වාමින් වහන්සේ තුල සහ ස්වාමින් වහන්සේ තුල පමණයි කියන දේ. ඇය ඒ දීපු දේ තුල ඔප්පු වෙනවා. ඇය දිව්‍ය සංරක්ෂණය තුල ජීවත් වෙන අම්මා කෙනෙක්. එහෙනම් අපිත් මීට වඩා අපේ පරිත්‍යාගයන් කරද්දී අපිට දැනෙන විදියට ඒ ගැන හිතන්න ඕනේ නැද්ද? එනිසා අපි උත්සාහ කරමු ඒ අම්මා වගේ වෙන්න.